සර් සිරියල් ඔක්කයි කසිප්පු පෙරලෝ කිව්වා සද්ද ගන්න නැතුව කෙන්න කියලා. රයිට්. ඔය බයිසිකලේ වෙන්න. ඔය බයිසිකලේ දාන්න. දාලා හිටියා. මෙතන යන්කෝ. ඔය හරියට. එතන. නෝ බලන්න. සර් සද්ද කරන්න එපා. මට කිව්ව සද්ද කරන්න නැතුව කියන්න කියලා. හරි හරි. අර බෙන් හරි. ඕකට යන්න. චූටියට කීයද ඉන්නේ මොකయ్య? සෝජා හරි 500ක් 500ක් කොටු 500ක්. අර එතකොට පාණිල ටෙරස් එකේ බේබිට කීයක් ඉන්නද? බේබි 250යි. අය දුන්නා එක. ඔව්. වට ඉතින් මට මේ කවුන් කාවල දින්ගේ ඔව් ඔව්. ඇදලා මේ ඔරේ මේ මුල්ල කඩ ටිකක් දෙන්න පුළුවන් දැයි. මම උඩ බිම් බලනවා. මුල්ල කඩ. ඒ පැත්ත කියන්නේ මුල්ල කඩන් කියලා. අපි කියන්නේ මොකක්ද? සුදුවා කියන. සුදුවක්. ඊට පස්සේ අර මේ කියන මොකද්ද? ඒවට සුදා. ඒවට සුදා කියන. තව මොකද්ද මේ අරයව කියන? මේ ඉක්මන් කරපන් ඉන්නේ. දැන් බන්ට මේ ඔඩේ දෙන්න බෑ. ඔව් ඔව් ඔව්. අරු අතන හිර කරානේ අරුව ඌ හිටියනම් මේ තව ටිකක් කරන් දුනා ජෝතියා. දැන් උතුරන්න තිබායි. කොහෙද බම්මි? මේ කොහෙද මේ කැලිය කොහෙද? සර් සද්ද කරන්න එපා. ගම්මුට ඇයි? මේ කියන්නේ ඔවුනේ චෙක් කරන්නේ මේවා ඉතින් කොහෙද ලොක්කయ్య වැඩ බාර ගන්නවනේ කොහෙද ඉතින් මේවා කරන්නත් ඕනනේ. අපි ගාන හොයාගන්න මේ අවුරුද්ද කිට්ටුව. තව කවරි ගන්න තියෙන්නේ. අරකට උඩ 50ක් යනවනේ බං. ටික කන්න දිනේ කාම කරන්නේ. එහෙම කියලා කොහොමද මම මේ මරන්නේ? හරි හරි. වාන්දින වැඩ කරන්න පුළුවන්. ලොක්කయ్య නම් ඉදී මගුල මට ඉතින් මේ කෑ ගන්න වැඩ කරපන්. අන්නේ මම කරන්නකෝ ඉතින් මම කොට ගහන්නේ. කවුදරේනවා පේනවා කැන්සිය වෙන්න නම් බෑ. කට්ටිය දන්නවා 10න් පස්සේ නම් මම බඩු අතරපළම මම යන්නම්. සර් මාර බහන්ඩනේ. අර බාන්නේ තමයි. අතරපළ මට යන්න දීපන්. බොලා වරින් පස්සේ. එයි එල්ලෙන්න එපා. දුවන්න සූදානම් වෙන්න එපා. අපි පොලිසියෙන්. අනේ සර් අපි ඉතින් දන්නා දුන්න මිනිස්සුනේ. පොඩ්ඩක් අනේ ඉතින් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්නකෝ සර්. පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න තිබුණා. මෙන්න මූ තමයි කිව්වේ. උඹලගේම හවුල්කාරයා කිව්වේ කොහමද සපෝට් එකක් දෙන්නේ? Few hours ago. හලෝ. ඔකయ్య. අපි. පන්නේ. අයල්. අපි පත්ති ගෙවන්න. වයනක් ඉන්නකෝ වෙලාවට වට දෙන්න ඈ. ඉන්නවනේ. අන්න. ඔව්. බලපන්. ආව. අතන කර. එලි කරපන් දන්නවනේ. මේ ඔක අපට මෙහෙන ගෑ ගහන්නේ පොවදී. යන්නනේ පොලිසියෙන් ආනකොට ඔක අපට මෙහෙන ගෑ ගහන්නේ පොවදී. යන්නනේ පොලිසියෙන් ආනකොට ඒ සිරිය අයියා දන්නවනේ මං ගැන. මෙතනට අපේ. ඒක බලා ගන්නවා. ෂුවර්නේ? ඔක ගෑ ගහන්නේ පොවදී. බං අයියේ ඔබට කිව්වනේ සරියක්. යමුනේ පුඩිය. හලෝ අපි පාඩුවේ පාරේ යනකොට අපි ඕන අවත්තලා මූ තමයි කිව්වේ අන්න දෙන්නේ කතිපු ගොටු ගහනවායි කියලා. මූදු කිව්වේ. ඔව් එක්කගෙන ආවනේ අපි. හරිද? සර් පොට්ටක් කොහමද මේ කචිපු නඩුවට තව නඩුවක් දාන්න. මොකද දන්නවද? ඔව් මොකද දාන්නේ? මිනි මෙරුන් නඩුවක්.
හිහි යමු අපි යන්න අරෝ මරනකොට ඒකට සාක්ෂි දෙන්න වෙන්නේ අපි දිනට යම කොහොමද මම යන්නේ මම එක්ක යන්නේ නැද්ද මම යන්නේ නැද්ද මම උඹලා දැනනේ බම් මට කිව්වේ සද්ද කරන්න දෙක ඉන්න කියලා. රාල හාමිල නං අදාල නෑ ඕ අයිසීට තමයි බය අපි එලියට බහින්න බලාගෙන ඉන්න පහු වෙනකං වෙලාව 6